අපි රිලැක්ස් වෙනකොට තමයි අපේ මේ බොඩි එකේ තියෙන හැම දෙයක්ම හරියට ක්‍රියාත්මක වෙන්නේ. හුස්ම පාලනය කරන එකෙන් අපිට එනර්ජි එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඩෙෆිනිට්ලි. ඉතින් මේ වගේ දේවල් කරනකොට අපේ සිහි බුද්ධිය වැඩි වෙනවා, අවබෝධ කරගන්න පුළුවන් ශක්තිය වැඩි වෙනවා. මේ දේවල් කරනකොට අපේ ඇඟේ එකතු වෙන්නේ පොසිටිව් එනර්ජිස්, පොසිටිව් thoughts නේ අපේ හැමතිස්සෙම තියෙන්නේ. අපි නෙගටිව් විදියට හිතනකොට, නෙගටිව් දේවල් කරනකොට අපේ ඇඟේ එකතු වෙන්නේ නෙගටිව් එනර්ජිස්. මේ එනර්ජි සර්කියුලේෂන් එක හරියාකාරව සිද්ධ වෙන්නේ නැහැ නෙගටිව් බෑඩ් එනර්ජිස් අපේ ශරීරයේ තියෙනකොට. මම ඔයාලට පැහැදිලි කරනවා මේ දේවල් ප්‍රැක්ටිස් කරන එකෙන් කොහොමද අපේ ඕරා එක පොසිටිව් වෙන්නේ, ශක්තිමත් වෙන්නේ සහ හයි ෆ්‍රීකවන්සි එකකින් පවත්වාගෙන යන්න පුළුවන් කියලා. Hello guys, කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද මම කතා කරන්නේ කලින් වීඩියෝස් දෙකකම කතා කරපු දෙයකට ගොඩාක් රිලේටඩ්, ගොඩාක් ඉන්ට්‍රස්ටිං දෙයක්. අපි කතා කරන්නේ එක වීඩියෝ එකක විශේෂ ශක්තියින් ගැන, ඒ ශක්තියින් ගැන ලැබෙන පිහිට ගැන. තව වීඩියෝ එකක අපි කතා කරා කොහොමද අපි ඒ ශක්තියින්ට කනෙක්ට් වෙන්නේ කියන එක ගැන. ඒ වීඩියෝ එකේදී මම ඔයාලට කතා කළා අපේ එනර්ජිස් ගැන, අපේ ඕරා එක ගැන, ෆ්‍රීකවන්සි ලෙවල්ස් ගැන මම ඔයාලට කතා කරා. ඉතින් අපේ සෝල් එකෙන් එන මේ ඕරා එක ගැන මට හිතුණා තවත් මම දන්න දේවල් ටිකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. මම හිතනවා ඒක ඉන්ට්‍රස්ටිං වෙයි කියලා. අපේ සෝල් එකෙන් එන එනර්ජි එකක් නෙමෙයි ඕරා එක කියලා කියන්නේ. ඒ ඕරා එක පොසිටිව් එනර්ජි එකක් වෙන්න, ඒකේ හයි ලෙවල් ෆ්‍රීකවන්සි එකක් පවත්ව ගන්න අපිට කරන්න පුළුවන් දේ ගැන අපිට අවබෝධයක් තියෙනවා නම් මම හිතනවා ඒක ගොඩක් වැදගත් කියලා. මේ දේ මම කොටස් 4කට වෙන් කරලා ඔයත් එක්ක කතා කරනවා. ඒකෙන් පළවෙනියටම අපි කතා කරමු ඉන්න ප්‍රැක්ටිස්. මම ඔයාලට පැහැදිලි කරනවා මේ දේවල් ප්‍රැක්ටිස් කරන එකෙන් කොහොමද අපේ ඕරා එක පොසිටිව් වෙන්නේ, ශක්තිමත් වෙන්නේ සහ හයි ෆ්‍රීකවන්සි එකකින් පවත්වාගෙන යන්න පුළුවන් කියලා. මම ඔයත් එක්ක මුලින්ම කතා කරන්නම් කොහොමද මේ බ්‍රීත් වර්ක්. බ්‍රීත් වර්ක් කියලා කියන්නේ අපේ හුස්ම පාලනය කරන එක. හුස්ම පාලනය කිරීම සහ මෙඩිටේෂන් වලින් කොහොමද අපිට අපේ ඕරා එක ශක්තිමත් කරගන්න පුළුවන් කියලා. අපි ඉස්සර වෙලාම මෙඩිටේෂන් චුට්ටක් පැත්තකින් තියලා බ්‍රීත් වර්ක් එකෙන් පටන් ගමු. ඒ කියන්නේ හුස්ම කන්ට්‍රෝල් කරන එක. අපි ඉස්සර වෙලාම බලමු අපි මේ හුස්ම පාලනය කිරීමෙන් සහ අපි මෙඩිටේෂන් කරන එකෙන් කොහොමද බලපාන්නේ අපේ මේ එනර්ජි එක හයි ෆ්‍රීකවන්සි ලෙවල් එකක තියාගන්න එක කොහොමද, කොයි විදියටද ඒක බලපාන්නේ කියලා. ඔයා දන්නවා හුස්ම පාලනය කරන එක. ඒ කියන්නේ අපි හුස්ම ගන්න එකෙන් තමයි, අපි ගන්න හුස්මෙන් තමයි අපේ එනර්ජි එක රඳා පවතිලා තියෙන්නේ. අපි හුස්ම ගන්න එක නැවැත්තුවොත් අපේ එනර්ජි එක නැති වෙනවා. අපි හුස්ම ගන්න එක නැතුව හුස්ම නැති වුණොත් අපේ බොඩි එකේ අපි ඩෙඩ් බොඩි එකක් වෙනවා. ඉතින් හුස්මත් එක තමයි අපේ එනර්ජි එක අපේ ශරීරයේ තියෙන්නේ. ඉතින් ඔයාට තේරෙනවා හුස්ම පාලනය කරන එකෙන් අපිට එනර්ජි එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඩෙෆිනිට්ලි. ඉතින් අපි මේ හුස්ම පාලනය කරන එකෙන්, බ්‍රීත් වර්ක් එකෙන් කොහොමද අපේ ඕරා එක, එහෙම නැත්නම් ඕරා එකෙන් එන ෆ්‍රීකවන්සි එක හයි ලෙවල් එකේ ෆ්‍රීකවන්සි එකක් විදියට තියාගන්න පුළුවන් කියලා. අපි මේ හුස්ම පාලනය කරනකොට මම ඔයාලට කිව්වා පළවෙනි එක අපිට ඒකේ ඍජු සම්බන්ධයක් තියෙනවා හුස්ම සහ අපේ ඇඟේ තියෙන ශක්තිය අතර. ඒක තමයි පළවෙනිම දේ. මේ ශක්තිය රඳා පවතින්නේ අපි ගන්න හුස්ම වල. දෙවෙනි එක තමයි ස්ටැග්නන්ට් එනර්ජිස් ක්ලියර් අවුට් කරනවා. ඒ කියන්නේ අපේ තියෙනවා නෙගටිව් එනර්ජිස්, පොසිටිව් එනර්ජිස්, බෑඩ් එනර්ජිස්, ගුඩ් එනර්ජිස්. අපි නෙගටිව් විදියට හිතනකොට, නෙගටිව් දේවල් කරනකොට අපේ ඇඟේ එකතු වෙන්නේ නෙගටිව් එනර්ජිස්. අපි හොඳ දේවල් කරනකොට, අපි පොසිටිව් විදියට හිතනකොට, පොසිටිව් දේවල් කරනකොට අපේ ඇඟේ එකතු වෙන්නේ පොසිටිව් එනර්ජිස්. අපේ ඇඟේ නෙගටිව් එනර්ජිස්, බෑඩ් එනර්ජිස් තියෙනකොට මොකද වෙන්නේ? ඔයා දන්නවා අපේ ඇඟේ බ්ලඩ් සර්කියුලේෂන් එකක් වෙනවා කියලා. ඒ වගේම දෙයක් වෙනවා මේ එනර්ජි සර්කියුලේෂන් එකකුත් අපේ ශරීරයේ වෙනවා. මේ එනර්ජි සර්කියුලේෂන් එක හරියාකාරව සිද්ධ වෙන්නේ නැහැ නෙගටිව් බෑඩ් එනර්ජිස් අපේ ශරීරයේ තියෙනකොට. බ්ලඩ් සර්කියුලේෂන් එක හරියට වෙන්නේ නැහැනේ. බ්ලඩ් ස්ලොට් කොහේ හරි එක එක තැන්වල හිර වෙලා තිබුණොත් ඒ වගේම තමයි නෙගටිව් එනර්ජිස් අපේ මේ එනර්ජි ෆ්ලෝ එක ස්ටක් වෙලා බ්ලොක් කරන තැන් තියෙනවා. නෙගටිව් එනර්ජිස් හින්දා අපේ ඒ එනර්ජි ෆ්ලෝ එක
එනර්ජි රෙගියුලේෂන් එක හරියට වෙන්නේ නැති තැන් තියෙනවා. මොකද එහෙම වෙන්නේ අපේ මේ නෙගටිව් එනර්ජිස් කියන්නේ අපිට තරහ යනවා, කේන්ති යනවා, අපි දුකෙන් ඉන්නවා. මේ දේවල් කරනකොට අපේ ඔයා දන්නවා අපේ ඇඟ හැකිලෙනවා, තද වෙනවා, අපි රිලැක්ස් නැහැ. අපි රිලැක්ස් වෙනකොට තමයි අපේ මේ බ්ලඩ් ෆ්ලෝ එක හරියට වෙන්නේ, බ්ලඩ් සර්කියුලේෂන් එක, එනර්ජි සර්කියුලේෂන් එක හරියට වෙන්නේ අපි පුළුවන් තරම් රිලැක්ස් වෙනකොට. එතකොටනේ අපේ ඇඟට සනීපයක් දැනෙන්නේ. අපි බෑඩ් එනර්ජි වලින් අපි ඇඟ තද කරගන්නකොට මොන එකක්වත් හරියට වෙන්නේ නැහැ. ඉතින් මේ නෙගටිව් එනර්ජි වලින් බ්ලොක් කරනවා මේ එනර්ජි සර්කියුලේෂන් එක. එනර්ජි ෆ්ලෝ එක හරියට වෙන්න දෙන්නේ නැතුව. ඒක හින්දා අපි මේ බ්‍රීතිං වර්ක්අවුට් එකෙන් අපිට පුළුවන් වෙනවා ඒ එනර්ජි බෑඩ් එනර්ජිස් තියෙනවා අයින් කරන්න. ඒක කොහොමද වෙන්නේ කියලා කියනවා නම් ඔයා බ්‍රීතිං වර්ක්අවුට් එකක් කරනකොට ඔයා calm down වෙනවා. ඔයා රිලැක්ස් වෙනවා. ඔයා හිතන්න ඔයාට බ්‍රීත් වර්ක්අවුට් එකක් කරන්න බෑ. ඔයා කේන්තියෙන් ඉඳගෙන දුකෙන් ඉඳගෙන දුකෙන් හිටියත් කේන්තියෙන් හිටියත් බ්‍රීතිං වර්ක්අවුට් එකක් කරනකොට හුස්ම පාලනය කරනකොට ඔයා calm down වෙනවා. ඒකයි අපි ස්ට්‍රෙස් එකේ ඉන්නකොට අපිට කේන්ති ගියාම අපි දුකෙන් ඉන්නකොට අපිට ඒ වගේ ෆීලිං එකක් තියෙද්දී අපිට මෙඩිටේෂන් කරන්න කියලා කියන්නේ. අපිට එක්සර්සයිස් කරන්න කියන්නේ. මොකද අපි එක්සර්සයිස් කරනකොට අපි හයියෙන් හුස්ම ගන්නවා. ඒක එක රිද්ම් එකකට අපි කරන්නේ. එහෙම නැත්නම් අපි මොනවා හරි ඒ වගේ එක්සර්සයිස් එකක් කරනකොට එහෙම නැත්නම් භාවනා කරනකොට අපේ හුස්ම තමයි කන්ට්‍රෝල් වෙන්නේ. අපි එක දිගට එක ෆාස්ට් මූවමන්ට් එකකින් හුස්ම ගන්නවා, හුස්ම පහළ එළනවා. එහෙම නැත්නම් ස්ලෝ ඩීප් ඉන්හෙල් එක්ස්හෙල් එකක් තමයි අපි ප්‍රැක්ටිස් කරන්නේ. ඉතින් මේ ෆාස්ට් බ්‍රීතිං වර්ක්අවුට් එකකින් සහ ස්ලෝ ඩීප් breath exercise එකකින් workout එකකින් අපේ ඇඟේ තියෙන bad energies අයින් වෙලා අපේ energy flow එක clear වෙලා හරියට energy flow එක regulate වෙන එක උදව්වක් වෙනවා. අපි කේන්ති ගිහලා ඉන්නකොට අපි දුක් වෙමින් ඉන්නකොට එහෙම නැත්නම් stress එකකින් ඉන්නකොට අපිව calm down කරන්න මේක ගොඩාක් උදව් වෙනවා මේ meditation සහ මේ breathing workouts. ඒකටම සම්බන්ධයි තුන්වෙනි එක nerve system එක. අපේ nerve system එක ස්නායු පද්ධතිය ක්‍රමානුකූලව ක්‍රියාත්මක වෙන්න මේ breathing exercise meditation උදව් වෙනවා. කොහොමද ඒක වෙන්නේ? මොකද්ද මේ nervous system එකෙන් අපේ කරන්නේ? අපි කියනවා nervous system එකේ sympathetic system, parasympathetic system කියලා. sympathetic system එකෙන් වෙන්නේ අපේ හිතලා කරන දේවල් control කරන එක. හිතලා කරන දේවල්, ඒ කියන්නේ අපි flight or fight mode කියන්නේ මොනවා හරි ප්‍රශ්නයක් එද්දී අපි තීරණය කරන්න ඕන අපි fight කරනවද අපි flight කරනවද කියලා. ඒක අපි තීරණය කරන්න ඕනේ එකක්. අනිත් එක තමයි parasympathetic nervous system එකෙන් තමයි අපි හිතන්නේ නැතුව කරන දේවල්. ඒ කියන්නේ අපි හුස්ම ගන්න එක හිතන්න නැතුව කරන්නේ. අපේ digestive system එක අපි හිතලා නෙමෙයි කරන්නේ. ඒ වගේ අපි හිතන්න නැතුව කරන දේවල් control වෙන්නේ parasympathetic system එකේ. ඉතින් මේ nervous system එක අපේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය හරියට තියෙන එක කොච්චර important ද කියලා ඔයාලට තේරෙනවා. අපිට හරි තීරණයක් ගන්න බැරි වෙන්නේ. අපි එකම mood එකක ගොඩ වෙලාවක් ඉන්නේ. ඒ කියන්නේ අපි ඔයා හිතන්න මොනවා හරි ප්‍රශ්නයක් වුණා. ඒක තීරණය කරාට පස්සේ අපි calm down වෙන්න ඕනේ. මේ calm down වෙන එක වෙන්නේ parasympathetic system එකෙන්. ඒ parasympathetic system එක හරියට වැඩ කරන්නේ නැහැ කියන්නේ අපි calm down වෙන්නේ නැහැ. අපි ගොඩ වෙලාවක් අර mood එක අල්ලගෙන ඉන්නවා අපිට calm down වෙන්න උදව් කරන්නේ නැතුව. ඉතින් ඒක නිසා තමයි අපිට මේ nervous system එක හරි විදියට ක්‍රියාත්මක වෙන එක වැදගත්. අපිට තීරණයක් ගන්නකොට හරි තීරණයක් ඉක්මනට ගන්න බෑ කියලා කියන්නේ අපිට එතන ප්‍රශ්නයක්. ඒක නිසා අපි nervous system එක හරියාකාරව ක්‍රියාත්මක වෙන එක ගොඩාක් වැදගත්. ඒක අපේ moods වලට, අපේ feelings වලට ගොඩාක් important. ඒක හින්දා මේ nervous system එක හරියට ක්‍රියාත්මක වෙන එක කොච්චර වැදගත්ද කියලා ඔයාලට තේරෙනවනේ. ඒ දේවල් හරියට ක්‍රියාත්මක වෙන්න මේ breathing exercise සහ meditation ගොඩාක් උදව් වෙනවා. ඊළඟ එක තමයි balance mind body spirit. මේ කියන්නේ මොකද්ද? අපි balance එකක තියාගන්න. අපේ mind එක, අපේ body එක හරි balance එකක තියාගන්න එක ගොඩාක් වැදගත්. අපේ mind එකේ තියෙනවා ප්‍රශ්න ගොඩක්. ඒ වුණාට එහෙම වුණොත් මගේ body එක calm down නැහැ.
මගේ බොඩි එක calm down වෙද්දී මගේ mind එකත් calm down වෙනවා. මේක කරන්න පුළුවන් අපිට breathing exercises වලින්, breathing workouts වලින්. උදාහරණයක් විදිහට ගත්තොත් මම ඉන්නේ මොකක් හරි ලොකු අවුලක ඉන්නකොට මම එහෙට යනවා මෙහෙට යනවා මම calm down වෙන්නේ නැහැ. එතකොට මගේ mind එක calm down කරන්න, මගේ body එක calm down කරන්න මේ breathing workout එක වැදගත් වෙනවා. meditation වැදගත් වෙනවා. මේ දේවල් මේ උස්ම ගන්න එක control කරනකොට අපි ඒකතේ සිහියෙන් කරනකොට අපි calm down වෙනවා. අපේ ඇඟේ නිපද වෙන්න ඕන රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය හරි විදියට නිෂ්පාදනය වෙන්න, අපේ ස්ට්‍රෙස් හැදෙන කොටිසෝල් වගේ රසායනිකයන් නිෂ්පාදනය වෙන එක අඩු කරලා, අවම කරලා, නැති කරලා අපිව සතුටින් තියෙන හෝමෝන ඩොපමින්, ඔක්සිටොක්සින් වගේ හෝමෝන නිෂ්පාදනය කරන්න අපි මේ breathing exercise, breath workout එක, breath control කරන එක ගොඩක් උපකාරී වෙනවා. ඊළඟ එක තමයි opening higher state of consciousness. කොන්ෂස්නස් කියන්නේ සිහියනේ. සිහිය පවත්වාගෙන යන එකනේ. අපි දැන් බ්‍රීතිං වර්ක්අවුට් එකක් කරද්දී, බ්‍රීතිං එක්සර්සයිස් එකක් කරද්දී අපි ඒක කරන්නේ සිහියෙන්. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා හිතන්න මම බ්‍රීතිං එක්සර්සයිස් එකක් කරනවා. හුස්ම ගන්න එක තත්පර 5ක හුස්මක් ගන්නවා. ඒ තත්පර 5කින් ඒක හුස්ම පිට කරනවා. මේ එක්සර්සයිස් එක තමයි මම කරන්නේ. එතකොට මම මේක සිහියෙන් කරන්නේ. මම තත්පර 5ක් මම කවුන්ට් කරනවා හුස්ම ගන්නකොට. තත්පර 5 මම කවුන්ට් කරනවා. එක්සෙල් කරනකොට. ඉතින් මම මේක සිහියෙන් කරන්න ඕන. සිහිය නැතුව මට වෙන දේවල් මයින්ඩ් එකේ තියාගෙන මේව කරන්න බෑ. මෙඩිටේෂන් කරනකොටත් අපි කරන්නේ ඒකයි. අපි සිහියෙන් පවත්වාගෙන යන එක තමයි මෙඩිටේෂන් වලින් කරන්නේ. ඉතින් මේ හුස්ම ගන්න එක, හුස්ම හෙලන එක මම සිහියෙන් කරනකොට brain එකේ waves pattern හැදෙනවා. මේ brain patterns උපකාරී වෙනවා අපිට brain එකේ active නැති තැන් active කරන්න, active වෙච්ච නැති ක්‍රියාත්මක වෙන්නේ නැති තැන්, අඩාල වෙච්ච තැන් හරියට ක්‍රියාත්මක කරන්න මේ brain එකේ wave patterns උදව් වෙනවා. ඒ වගේමයි අපේ මතක ශක්තිය වැඩ කරගන්න, අවබෝධ කරගන්න පුළුවන් ශක්තිය වැඩි කරගන්න, අලුතින් කරපු නැති දේවල් අලුතෙන් කරන්න, ක්‍රියේටිව් දේවල් කරන්න මේ brain patterns උදව් වෙනවා. අපි මේ එක එක විදිහේ breathing exercise කරන එකෙන් ඔයා හිතන්න fast breathing exercise තියෙනවා. slow deep breathing exercise තියෙනවා. හුස්ම අල්ලගෙන ඉන්න එක එක විදිහේ breathing exercise තියෙනවානේ. මේ එක එක විදිහේ breathing exercises වලින් brain එකේ එක එක හැදෙනවා wave patterns. මේ දේවල් හින්දා අපේ මොලේ පාවිච්චි කරන්නේ නැතුව තියෙන කොටස් අපි උපයෝගී ප්‍රයෝජනයකට ගන්නේ නැතුව පාවිච්චි කරන්නේ නැතුව තියෙන කොටස් ඇක්ටිව් වෙන්න පටන් ගන්නවා. opening higher state of consciousness. ඒ කියන්නේ සිහිය වැඩි කරගන්න, සිහිය පවත්වාගෙන යන්න. මේ හුස්ම ගන්න එක කන්ට්‍රෝල් එකකින් කරන එකෙන් සිහිය පවත්වාගෙන යන එකෙන් තමයි අපේ ভাইබ්‍රේෂන් එක වැඩිම වෙන තැන, ඕරා එකකින් එන හයිම ෆ්‍රීකවන්සි එක තියෙන තැන කියලා අඳුනගෙන තියෙන්නේ අපි මේ කොන්ෂස්නස් එක වැඩි කරගන්න තැන. ඒක ගොඩාක්ම වෙන්නේ අපේ මෙඩිටේෂන් වල. අපි දැන් බලමු කොයි විදියටද මෙඩිටේෂන් භාවනා කරන එක අපේ මේ සෝල් එකෙන් එන ඕරා එක, ভাইබ්‍රේෂන් එක, ෆ්‍රීකවන්සිස් හයි ලෙවල් එකක තියාගන්න කොයි විදියටද මෙඩිටේෂන් උදව් වෙන්නේ කියලා. අපි කතා කරන්නේ මේ අපෙන් පිට වෙන්නේ ශක්තියක්, අපේ තියෙන ශක්තියක්. ඒක පොසිටිව් එනර්ජි එකක් වෙන්න පුළුවන්, ඒක නෙගටිව් එනර්ජි එකක් වෙන්න පුළුවන්. මේ ශක්තියක් තමයි ඕරා එකක් විදියට එළියට එන්නේ. ඒක තමයි ভাইබ්‍රේෂන් එකක් වෙන්නේ. ඒක තමයි ෆ්‍රීකවන්සි එකක් විදියට එක එක ශක්තියෙන් අඳුනගන්නේ. ඉතින් මේ මෙඩිටේෂන් වලින් මොකක්ද වෙන්නේ? quiet in the mind. ඒ කියලා කියන්නේ අපේ මනස. මනස කියලා කියන්නේ හරිම අවිවේකී තැනක්. අපි ඇස් අරගෙන ඉන්න වෙලාවට අපිට එක තප්පරයකට සිතුවිලි කොච්චරක් එනවද? එක තප්පරයකට අපි කොච්චර දේවල් හිතනවද, කොච්චර දේවල් කියනවද, කොච්චර දේවල් කරනවද? අපි කොච්චර අවිවේකීද අපේ මනස. ඒ වගේමයි අපි ඇස් දෙක පියාගෙන ඉන්නකොට අපේ මනස වැඩ කරනවා. ඉතින් කිසිම වෙලාවක විවේකයක් නැති දෙයක් තමයි මනස කියලා කියන්නේ. භාවනාවකින් කරන්නේ ඒ මනසට විවේකයක් දෙන එක, රිලැක්ස් කරන එක. අපිට හිතන එක නවත්තන්න බෑ. කිසිම වෙලාවකට අපිට කිසිම දෙයක් හිතන්නේ නැතුව ඉන්න බෑ. අපිට කරන්න පුළුවන් අපේ thoughts එක තැනක තියාගෙන ඉන්න එක. අපි මොකද්ද කරන්නේ? ඒ තැන එක තැනක එකම විදියට අපි හිතන එක, අපේ මනස එක තැනක පවත්වාගෙන යන එක තමයි මේ භාවනාවෙන් කරන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් අපි
ඔයා හිතන්න අපි හුස්ම ගැන ආනාපාන සති භාවනාව කියලා අපි ගමු. ඒකදී අපි අවධානය යොමු කරනවා අපි හුස්ම ගන්න එකට සහ හුස්ම පිට කරන එකට. අපි අනිත් හැමදේම අමතක කරනවා. අපි වටපිටේ වෙන දේවල් හිතන්නේ නැහැ. අපි අවධානය යොමු කරන්නේ අපිට ඇහෙන්නේ අපිට පේන්නේ මේ හැමදේම අපි හුස්ම ගන්න එක සහ හුස්ම පිට කරන එක. ඒක එහාට අපි කිසිම දෙයක් හිතන්නේ නැහැ. ඔයා හිතන්න අපේ මනසට කොච්චර ඒක විවේකයක්ද? කොච්චර රිලැක්සේෂන් එකක්ද? ඔයා දන්නවා අපි කලින් කතා කරා වගේ අපි රිලැක්ස් වෙනකොට තමයි අපේ මේ බොඩි එකේ තියෙන හැම දෙයක්ම හරියට ක්‍රියාත්මක වෙන්නේ. ඒක එනර්ජි සර්කියුලේෂන් එක, බ්ලඩ් සර්කියුලේෂන් එක, ඩයිජස්ටිව් සිස්ටම් එක, මේ හැම දෙයක්ම අපේ බ්‍රේන් එක, අපේ ඇඟේ තියෙන හැම අවයවයක්ම හරියාකාරව ක්‍රියාත්මක වෙන්නේ අපේ ඇඟ රිලැක්ස් වෙනකොට. අපේ ඇඟ රිලැක්ස් කරන්න පුළුවන් එක දෙයක් තමයි අපි එක දෙයක් ගැන විතරක් හිතන එක. කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව අපිට ඉන්න බෑ. කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව ඉන්නවා කියලා කියන්නේ අපි මේ ලෝකේ තියෙන ඔක්කොම දේවල් එකපාරේ හිතනවා කියන්නේ. එක දෙයක් ගැන හිතන්න පටන් ගත්තොත් අපිට ගොඩක් වෙලා ඉන්න පුළුවන්. ගොඩ කාලයක් ඒ විදිහට ඉන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ භාවනාවකින් කරන්නේ. අපේ මයින්ඩ් එකට රිලැක්ස් වෙන්න අවස්ථාවක් දෙන එක. මේ මෙඩිටේෂන් කරන එකෙන් ඒ සිහිය පවත්වගෙන යන එක. අපි වැඩි දියුණු කරගන්න එකෙන් කොච්චර දේවල් අපිට වාසි තියෙනවද? අපිට මෙමරි එක මතක තබා ගැනීමේ ශක්තිය වැඩි වෙනවා. දෙයක් අවබෝධ කරගන්න පුළුවන් ශක්තිය වැඩි වෙනවා. අපිට මීට කලින් කරපු දේවල් නැති දේවල් කරන්න පුළුවන් අවබෝධය ලැබෙනවා. හැම දෙයක් ගැනම තේරුම් ගන්න පුළුවන් ශක්තිය වැඩි වෙනවා. හැම දෙයක්ම දේවල් දිහා බලලා දේවල් හිතන්න පුළුවන් ශක්තිය වැඩි වෙනවා. බ්‍රේන් එකට කරන්න පුළුවන් දේවල් විශ්මිතයි. අපි ඒ දේවල් වලින් 100ට හරිම පුංචි ප්‍රමාණයක් තමයි බ්‍රේන් එකේ තියෙන කැපැසිටි එකෙන් අපි 10%ක්වත් ප්‍රයෝජනෙට ගන්නේ නැහැ කියලා ඔය අහලා ඇතිනේ. ඉතින් ඒ වගේ අපිට මේ බ්‍රේන් එකේ අපේ මෙච්චර කාව අපිට පාවිච්චියට ගත්තේ නැතුව ක්‍රියාත්මක වෙන්නේ නැතුව තිබිච්ච තියෙන දේවල් ක්‍රියාත්මක කරගන්න අවස්ථාවක් තමයි මේ මෙඩිටේෂන් වලින් කරන්නේ. ඉතින් අපි එහෙම අපි භාවනාවක් කරනකොට අපි නරක දේවල් හිතන්නේ නැහැ. හැමතිස්සෙම අපි හිතන්නේ පොසිටිව් දේවල්. අපි කරන්නේ විසුවලයිසේෂන්. භාවනාවක් කරනකොට අපි එක දෙයක් දිහා බලාගෙන එක්ක අපි සද්දයක් අහගෙන අපි ඒ භාවනාව කරන්නේ අපි සද්දෙට අපි අහුම්කම් දෙන්න. එහෙම නැත්නම් වචන වලට අවධානය යොමු කරලා. අපි මෛත්‍රී භාවනාව කරනන්නේ අපි ආදරය කරුණාව කියන දේට ෆෝකස් කරලා. එහෙම නැත්නම් අපි සක්මන් භාවනාව කරනකොට අපි කරන්නේ අපි ඇවිදින එක. ඒ ප්‍රසන්ට් මොමන්ට් එක මේ මොහොතේ මම කරන දේට අවධානය යොමු කරනවා අනිත් හැමදේම අමතක කරලා. ඔයා භාවනාව මෙඩිටේෂන් කරලා පුරුදු කෙනෙක් නම් ඔයා දන්නවා මේ දේවල් අපේ ජීවිතේට කොච්චර උදව් වෙනවද අපේ ජීවිතයේ දේවල් එදිනෙදා පවත්වාගෙන යන්න. ඒ වගේමයි භාවනා කරනකොට අපි එකතු කරගන්නේ පොසිටිව් එනර්ජීස්. හිතන්නේ ආදරය, කරුණාව, පොසිටිව් දේවල්. විසුවලයිසේෂන් කරනවා, මවා ගන්නවා, හිතා ගන්නවා. හිතාගෙන අපි ඒ දේ සිහිය පවත්වා ගන්නවා. මියුසික් එකක් අහනවා. ගාත අහගෙන සිහිය ඒ තැන පවත්වා ගන්නවා. ඉතින් මේ වගේ දේවල් කරනකොට අපේ සිහි බුද්ධිය වැඩි වෙනවා, අවබෝධ කරගන්න පුළුවන් ශක්තිය වැඩි වෙනවා. මේ දේවල් කරනකොට අපේ ඇඟේ එකතු වෙන්නේ පොසිටිව් එනර්ජිස්, පොසිටිව් thoughts නේ අපේ හැමතිස්සෙම තියෙන්නේ. විසුවලයිසේෂන් වලින් හොඳ දේවල් නේ හැමතිස්සෙම හිතන්නේ. අපි භාවනාවක් කරන්නේ නැහැ නරක දේවල් හිත ප්‍රේ කරන්නේ නැහැ නරක දේවල් කිය අපි සාප කර කර අපිට ප්‍රේ කරන්න බෑ. තව කෙනෙක්ට වැරැද්දක් වෙන්න කියලා අපිට ප්‍රේ කරන්න බෑ. භාවනා කරන්න බෑ. ඉතින් හැමතිස්සෙම අපේ ඇඟේ අපි හිතන්නේ අපේ මයින්ඩ් එකේ තියෙන්නේ අපේ ඔළුවේ මනසේ වැඩ කරන්නේ හොඳ දේවල්, පොසිටිව් දේවල්, ලස්සන දේවල්, පොසිටිව් එනර්ජිස් ගොඩක් අපි එකතු කරගන්නවා. මේ එකතු කරගන්න පොසිටිව් එනර්ජිස් තමයි ভাইබ්‍රේෂන් එකක් වෙලා එළියට එන්නේ, ඕරා එකක් වෙලා එළියට එන්නේ. හුස්ම කන්ට්‍රෝල් කරනකොට, භාවනා කරනකොට එකතු කරගන්න පොසිටිව් දේවල් වලින් විසුවලයිසේෂන් කරන එකෙන් එක තැනක මනස තියාගන්න එකේ අපි කාම් ඩවුන් වෙනවා, අපි රිලැක්ස් වෙනවා. එතකොට අපේ ශරීරයේ සිද්ධ වෙන ෆ්ලෝ එක, එනර්ජි ෆ්ලෝ එක හරියාකාරව සිද්ධ වෙනවා. එතකොට අපි එකතු කරගන්න පොසිටිව් එනර්ජිස් ගොඩක් තමයි අපි ඕරා එකක් විදියට එළියට එන්නේ. ඒ එළියට එන ඕරා එකේ ভাইබ්‍රේෂන් එක වැඩි, හයි ෆ්‍රීකවන්සි එකක් තියෙන්නේ. ඒ ශක්තියින්ට ඇට්‍රැක්ට් කරගන්න හරිය ලේසි. හරි ලේසියෙන් අපිව ඇට්‍රැක්ට් වෙනවා.
ඉතින් අපි හැමතිස්සෙම මෙඩිටේෂන් කරන්න පුළුවන් නම්, සිහියෙන් ඉන්න පුළුවන් නම්, පොසිටිව් දේවල් හිතන්න පුළුවන් නම්, පොසිටිව් දේවල් කරන්න පුළුවන් නම්, ආදරය කරුණාව ස්ප්‍රෙඩ් කරන්න පුළුවන් නම්, අපි හැමතිස්සෙම පොසිටිව් එනර්ජි ගොඩක් එක තමයි ඉන්නේ. අපි හැමතිස්සෙම ඕරා එකෙන් පිටි වෙන්නේ අපේ පොසිටිව් එනර්ජි එකක්. ඒ පොසිටිව් එනර්ජි එක තමයි හයි ෆ්‍රීකවන්සි එකක් විදිහට පත් වෙලා ඒ ශක්තිය ඇට්‍රැක්ට් කරගන්නේ. මම හිතනවා ඔයාට අද පැහැදිලි වෙන්නේ නැති ඉන ප්‍රැක්ටිස් එකෙන් කොහොමද අපේ එනර්ජි එක පොසිටිව් එනර්ජි එක හයි ෆ්‍රීකවන්සි එකක් තියෙන එනර්ජි එකක් බවට පත් කරගන්නේ. ඉන ප්‍රැක්ටිස් එකෙන් කරන්න ඕන මොනවද කියලා ඔයාලට තේරෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු අපේ ශරීරයට අපි කරන කියන දේවල් එක කොහොමද ඒ එනර්ජි එක හයි ෆ්‍රීකවන්සි එනර්ජි එකක් විදියට පරිවර්තනය කරගන්න, හයි ෆ්‍රීකවන්සි එනර්ජි එකක පවත්ව ගන්න. පොසිටිව් එනර්ජි එක තියෙන්නේ අපේ ශරීරය ඇතුළේනේ. අපි ශරීරය ඇතුළේ තමයි ඒක තියාගන්නේ. ඉතින් අපි ශරීරයට කරන කියන දේවල් එක ට්‍රීට් කරන විදියත් එක්ක, ශරීරය රැක බලා ගන්න විදියත් එක්ක කොහොමද ඒ පොසිටිව් එනර්ජි එක ඕරා එකක් හයි ෆ්‍රීකවන්සි එකක් බවට, හයි වයිබ්‍රේෂන් එකක් බවට පත් වෙන්න අපි මොනවද කරන්න ඕනේ කියලා අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු.